මේ තියෙන හෝම් පේජ් එක. මේ විදිහට තමයි හෝම් පේජ් එකේ ඩිසයින් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේකේ රෙස්පොන්සිව්ද කියලා. මේ කෝඩ් එකෙන් ඩයිනමික් සහ රෙස්පොන්සිව් හෝම් පේජ් එකක් නිර්මාණය කරන විදිය තමයි පෙන්නලා තියෙන්නේ. මේකේ මූලික අංග දෙක ගත්තාම සෙෂන් මැනේජ්මන්ට් සෙෂන් මැනේජ්මන්ට් එකයි ලේටස්ට් ප්‍රොඩක්ට් ලිස්ටින් තමයි මේකේ මූලික වෙන්නේ. මුලින්ම හෙඩ එක දිහා බලමු. හෙඩ එකේ හෝම් පේජ් එකේ හෙඩ එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේ සයිට් එකෙන් නැවිගේටිව් ස්ටයිල් ස්ක්‍රිප්ට් එක කන්සිස්ට් කරලා තියෙනවා. මුලින්ම බලමු සෙෂන් මැනේජ්මන්ට් ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. සෙෂන් $_session user email චෙක් කරලා user log වෙලාද තියෙන්නේ කියලා බලනවා. සෙෂන් නොමැති නැත්තම් user automatic index.php එකට redirect වෙනවා. ඒ හින්දා unauthorized user home page එක access කරන්න බැහැ. සෙෂන් එකක් නැත්තම් user role එක $user role වල සේව් කරලා role base එකෙන් content rendering සකස් කරනවා. buyer oriented button එක සහ වගේම seller නම් seller oriented button එක buttons පෙන්නනවා. ඊළඟට වැදගත් එක තමයි latest product packaging. SQL query එකකින් join කරලා product සහ user tables option feedback table සමග මෙහි product title එක description එක price එක seller name එක preview count එක average rating එක ගැන data fetch වෙනවා. අවසානයේ header function එකෙන් user home page එකේ redirect කරනවා. logout success message එකක් වෙනවා. seamless exit experience එකක් ලබා දෙනවා. මේ secure session termination cookies management වගේම proper direction illustrate කරනවා. logout system එකේ design එක මේ විදිහට තමයි වෙන්නේ. static visually appeal card එකක් show වෙනවා. platform credibility වැඩි කරනවා. front end hero section එකේ search bar එකේ සහ call to action button
කන්ටේන කරනවා බටන් සෙෂන් එක සෙෂන් සහ රෝල් වගේ ඩයිනමික් ඩිස්ප්ලේ වෙනවා බය නම් බය ඩෑෂ්බෝඩ් ලින්ක් එකෙන් බ්‍රවුසර් ස්කිල් බටන් එක සේලර් නම් ක්‍රියේට් ස්කිල් බටන් එක ඩෑෂ්බෝඩ් ඇක්සස් බටන් එකෙන් පෙන්නනවා මේක පර්සනලයිස් user experience එක සාසනවා features product carousel javascript animation use කරනවා මේකෙදි slide carousel එකක් සහ update carousel කියන functions slide index track කරනවා ඒ වගේම CSS translate apply කරනවා auto sliding feature එකක් 4 seconds interval එකක් run කරනවා locked indicate current slide තමයි තියෙන්නේ carousel responsive desktop සහ mobile device වල properly function වෙනවා අවසානයේ මේ කෝඩ් එක හෝම් පේජ් එකේ සිස්ටම් එක සම්පූර්ණයෙන් represent කරනවා මේක secure section එකේ management dynamic product list role based rendering response වගේ UI elements එකක් එකට එක තියෙනවා backend එකේ login එක database queries Simlink front end JavaScript ඊපස්සේ Tailwind CSS එක තමයි මේක වැඩ කරන්නේ මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ